ශ්‍රී ලංකයේ බුදුදහමේ තිඹිරගේ බඳු මිහින්තලය අනුරාධපුරයේ සිට කිලෝමීටර් 18ක් පමණ දුරින් මුහුදු මට්ටමේ සිට අඩි 1019ක් පමණ උසකින් යුක්තව උතුරුමැද පළාතේ පිහිටා තිබේ. ඉන්දියාවේ සිට පැමිණි මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්මදූත පිරිවර පොසොන් පොහෝ දින දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිස හමු වී බුදුදහම දේශනා කළේ මිහින්තලයේදීය. වංශ කතාවල සඳහන් වන පරිදි ක්‍රිස්තු පූර්ව 247 වෙනි පොසොන් පුර 15ක පොහෝදා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ටිය උත්තිය සම්බල බද්දසාල රහතන් වහන්සේ නිර්මල දහම් පණිවිඩය රැගෙන දඹදිව සිට මිස්සක පර්වතයට වැඩම කර එහිදී හමු වූ දේවානම්පියතිස්ස රජු සමග ප්‍රශ්නෝත්තර මාලාවක ස්වරූපයෙන් සංවාදයක් ඇති කරගෙන රජුගේ බුද්ධි මට්ටම අවබෝධ කර ගැනීමෙන් අනතුරුව රජතුමා ඇතුළු පිරිසට මිහින්තලා කඳු මුදුනේදී පළමු ධර්ම දේශනාව වන චුල්ලහත්ත පදෝපම සූත්‍රය දේශනා කරන ලදී. පුරාණයේ සිටම මිහින්තලේ නැගීමට පියගැට පෙළ විශාල සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති අතර එම ඉදිකිරීම දේවානම්පියතිස්ස රජතුමා විසින් ආරම්භ කර ඇති අතර විහාරගයක්ද භික්ෂුන් වහන්සේලාට වැඩ සිටීම සඳහා ගුහා 68ක්ද කරවා ඇත. එමෙන්ම සෙල් ලිපි, මැඩපත්, ලෙන් ලිපි, කටාරම් ලිපි ආදී පුරාවිද්‍යා සාධක මිහින්තලයෙන් හමු වී ඇත. මීට අමතරව මිහින්තලේ පරිශ්‍රය තුළ කටුසෑය, ඉදි කටුසෑය, අටසැටලෙන් රෝහල් සංකීර්ණයක්, කණ්ඨක චෛත්‍ය, සිංහ පොකුණ, සන්නිපාත ශාලාව, දාන ශාලාව, ගිරි කණ්ඩ සෑය, නාග පොකුණ, මිහිඳු සෑය, මහා සෑය, සේල චෛත්‍ය, ආරාධනාගල, මිහිඳු ගුහාව, ඇත්වෙහෙර, කළුදිය පොකුණ පිහිටා ඇත. මහාදාතිත මහානාග රජතුමා විසින් කර වූ මහා සෑය අඩි 136ක විශ්කම්භයකින් යුත් අතර එහි බුදුරජුන්ගේ ඌර්ණ රෝම ධාතුව නිදන් කොට ඇත. මිහිඳු සෑය දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොයුරු උපතිස්ස රජු විසින් ක්‍රිස්තු පූර්ව 210 කාලය තුල ඉදිකර ඇති බව මහා වංශයේ සඳහන් වේ. මෙහි නැටුමුන් අතර තිබූ ගඩොල්වල බ්‍රාහ්මී අක්ෂර ක්‍රිස්තු පූර්ව සිවස් වලට අයත් වේ. මේ අනුව මෙම සෑය මෙරට ඇති පැරණිතම සෑය අතුරින් එකක් වේ. 1951 වර්ෂයේදී මෙහි කැණීම් කටයුතු ආරම්භ කෙරුණි. මිහිඳු සෑය 1941 වර්ෂයේදී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ආරාධනාගල මහා සෑයට මුහුණලා පිහිටා ඇත. මහා වංශයේ සඳහන් වන පරිදි අහසින් වැඩිය මිහිඳු රහතන් වහන්සේ ඇතුළු පිරිස පළමුවෙන්ම ශ්‍රී ලංකා ද්වීපයෙහි පය තැබුවේ ආරාධනාගල මුදුනටය. මිහිඳු හිමි විසින් දේවානම්පියතිස්ස රජුට පළමු වරට ධර්ම දේශනා කළ ස්ථානයේ රජතුමා විසින් සේල චෛත්‍ය කරවා ඇත. සේල චෛත්‍ය නැතහොත් තම්බස්තර දාගබේ සිට කඳුපෑවුම් දෙසට දිවෙන කුඩා අඩිපාර මිහිඳු ගුහාවතෙක් විහිදේ. මිහිඳු ගුහාව මිහිඳු මහානායකයන් සැතපී වේගත් ස්ථානය. සියලුම ගුහාවලින් වඩාත්ම ප්‍රසිද්ධ හා බෞද්ධයින්ට වඩාත්ම පූජනීය වන්නේ මිහිඳු ගුහාවයි.